බය වෙලාලු ඉන්නේ. මේ එකක් කියන්නම්. පොලිසිය බාර ඇමතුමා පුළුවන් නම් අපි මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපිත් පලි ගන්නවා. හොල්මනක් වෙලා හරි ඇවිල්ලා අපි පුළුවන් නම් ඔයා අපිව මරන්න තමයි ප්ලෑන් කරන්නේ. අපේ ආරක්ෂාවත් අයින් කරලා පුළුවන් නම් ඔයා අපිව මරන්න. මැරුවොත් හොල්මනක් වෙලා හරි ඔයාගේ පස්සෙන් ඉන්නවා අපි. ඒවට අපි බය නැහැ. හරිද? මැරුවත් පස්සෙන් ඉන්නවා. ඒක හිතේ තියාගන්න. අපේ ආරක්ෂාව අයින් කළා ඔයා හිතාගෙන ඉන්නේ නෑ වැලිගම සභාපති මැරුවා කියලා. මෙයා කිව්වා නොහොත් ලසා කියලා. මොකද මේ මිනිස්සයා පාතාලෙට දැම්ම මෙයා. ඔයාගේ නමක් දාන්නේ. ඔයත් ත්‍රස්තවාදියෙක්. ඔයත් ත්‍රස්තවාදියෙක් කණ්ඩායමක් හැටියට ඊළඟට ඔයාගේ නමක් දාන්නේ ත්‍රස්තවාදී. සත්‍යවාදියෙක් හැටියට තමයි අපි ඔයාගේ නමක් දාන්නේ. ඒ නිසා මීට වැඩිය කතා කරන්න තියෙනවා නම් අපි හැමෝටම කතා කරන්න පුළුවන්. යට ගිය දවස කතා කරන්න ඕන නම් ඒවා අපිට කියන්න පුළුවන් ඕන තරම්. අපි වැඩිය කියන්නේ නැතුව හිටියේ ඒකයි. එහෙම කරන්න එපා. මිනිස්සෙක් ඡන්දේ ඉල්ලලා දිනලා ඒ මිනිස්සයා ප්‍රාදේශ සභාවේ සභාපති උනේ. දිනලා සභාපති උනේ. දිනලා සභාපති වෙච්ච මිනිහා වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ මෙයා ඉල්ල විනාඩි 3ක් අරන් ගියේ කිව්වේ එයා පාතාල කාර්යයක් ඇටියට දැම්මා. ඒක දාන්න එපා. එහෙම කරන්න එපා. ඔබතුමාට කියන්න පුළුවන් නම් ඔබතුමාට අභියෝගයක් දෙනවා. තව විනාඩියක් තප්පරයක්. ඔබතුමාට මම අභියෝගයක් දෙනවා. මරපු වෙඩික්කරු අල්ලන්න. අල්ලලා ගෙනල්ලා කියන්න මේ වෙඩික්කරුට කියන්නේ මම මැරුවේ. මෙයා මැරුවේ මෙන්න මේ පාතාල සිද්ධියට කියලා කියන්නේ. එදාට අපි පිළිගන්නවා. එහෙම නැතුව දේශපාලනය කරලා මැරිච්ච මිනිස්සුන්ට ඒ විදියට පාතාලයට දාලා එහෙම වැඩ කරන්න එපා. හැමෝටම එහෙම ඔබතුමා හැම වෙලාවෙම කියන්නේ ඒකයි. ඒක නිසා ඔබතුමාට වගකීමක් තියෙනවා. ඝාතනයක් වුණා නම් ඒ ඝාතනය කරු කවුද කියලා අල්ලලා මේ රටට හෙළි කරන්න. එහෙම නැතුව ඔබතුමා මැරිච්ච මරණයට ඒ පවුලට අසාධාරණයක් වන විදිහේ කතාවක් තමයි කරේ. අසාධාරණයක් වන විදිහට තමයි ඔබතුමා කතා කරේ. එහෙනම් මම ඊට වැඩිය කතා කරන්න මගේ වචන ස්වල්ප නවත්තනවා.